තියෙන්නේ ඉතින්. බලමු මේ ටිකටත් අපි කොහොම හරි එළියට එනවා. සිනමන් බෙන්තර බීච් එකේ තමයි හරපු ගාම අහුවෙන්නේ අපිට. ඒගොල්ලන්ගේ ලක්ෂරි කැටගරි එකේ තියෙන හොටෙල් එකක් තමයි මේකේදී. ඊළඟට තියෙන ඔන්න ඔයගොල්ලෝ පේනදී බ්‍රවුන්ස් හොටෙල් ගෲප් එකේ තියෙන තාල මෙතනට තාල. මේකත් හොඳ හොටෙල් එකක්. අපේ බීච් පූල්ස් ඒරියා දෙකක් තියෙනවා. මේ පැත්තේ සයිඩ් එක අපේ ඩීප් පූල් එක තියෙනවා. ඒක උදේ 8:00ට ඕපන් කරලා හවස 6ට ක්ලෝස් කරනවා. මේ පැත්තේ සයිඩ් එක අපේ ලොන්ග් පූල් එක තියෙනවා. ඒක උදේ 8ට ඕපන් කරලා රාත්‍රියට ක්ලෝස් කරනවා. දෙකම යූස් කරන්න පුළුවන්. අපිට තියෙන පබ්ලික් බීච් ඒරියා එකක් නේද ඕන වෙලාවක යන්නට පුළුවන්. හැබැයි සේෆ්ටි එක තියෙන සැලගේ වගේ. මොකද මේ දවස්වල මෙහෙට වහින්න හින්දා පොඩ්ඩක් මොහොත සැර වැඩි. අපේ ඉන් ඩයිනින් තියෙන සැලට මොන හරි ඕඩර් කරන්න ඕන ඩෝන් එකට 525 ඩයල් කරන්න පුළුවන්. රිසෙප්ෂන් එක 0 ඩයල් කරන්න පුළුවන්. Right guys, ඔන්න ඉතින් අපි room එකට ආවා. ඔයගොල්ලන්ට ඔන්න වෙනද වගේ මම පෙන්නන්නම්. ඔන්න coffee මේක් ටික තියෙනවා, kettle එක තියෙනවා. right. එතන තියෙනවා fridge එක. මේ තියෙනවා closet එක. safe එකයි. hangers ටික තියෙනවා. ini තියෙනවා අපේ බෙඩ් එකත් එක්ක තියෙන ඒරියා එක. ඔන්න ඔතන තියෙනවා ටීවී එක. ටීවී එකේ ලිස්ට් එක වැදින හොඳට. වෝටර් බෝටල් දෙක තියෙනවා. මේක වගේ එහෙම තමයි. මේ කාර් එකේ කර්ටන්ස් නෑ. ඔයාලට පේන්නේ නැති. right ඉතින් ඔන්න ඊට පොඩි බැල්කනි එකක් තියෙනවා. ඔක තමයි ඔන්න view එක තියෙන්නේ ඔයාලට. ඔන්න අපේ දකුණු පැත්තේ තියෙනවා එක pool එකක්. එතකොට මේක public beach එකක්. ඉතින් ඔන්න වම් අත පැත්තෙන් ඔයාලට ඈත පේනවා ඇති. දැන් ඒ හැරෙට ගියාම මේ හැරෙත් තියෙන තව එක pool එකක්. මේගොල්ලන්ගේ එක restaurant එකක් තියෙනවා. අපේ main restaurant එකයි. ඉතින් breakfast lunch dinner ඔක්කොම තියෙන මේ restaurant එකේ. ඉතින් අපිට අපි ඩිනර් වලින් තමයි අතරම ස්ටාර්ට් කරන්නේ. අපි ඉන්නවා මේකේ දවස් දෙකක් ඉන්නවා. අපි ලීව් වෙන්නේ Monday.
ඉතින් බලමු අපි කෑම ගැන විස්තර ඔක්කොම ඔයගලන්ට කියන්න. තාම ඉතින් අපි ආව විතරනේ. ආ ටිකකින් යන් අපි හොටෙල් එකේ රවුමක් දාලා එන්න කොහොමද කියලා බලන්න ඉතින්. රයිට් ඉතින් මොකද වෙන්නේ ලස්සනයි. බීච් ෆ්‍රන්ට් රූම් එකක් තමයි මේකේ හැම ඔක්කොම රූම්ස් තියෙන බීච් ෆ්‍රන්ට් රූම් තමයි. මෙතනින් එහාට උඩට තව තට්ටුවක් නැහැ. මේක තමයි තියෙන්නේ ඇත්තටම. දිගටම තියෙනවා. අර පැත්තේ ටෙන්ට් එකක් එක්ක තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති බැල්කනි පොඩක් ඉස්සරහට වෙලා මම මේක ලක්ෂරි රූම් කැටගරියක් නේ මොකක් හරි වෙන්න ඕනි. අපි බුක් කළේ මේ පාර නෝමල් රූම් එකක්. ඉතින් මෙතන මේ පහළ තියෙන රූම්ස් වලට ඔයගලන්ට පේනවා ඇති හවස් ටයිම් හොඳට ඉන්න පුළුවන්. ඉතින් මේ චෙයර්ස් වල හැබැයි වහින වැස්සොත් නම් බෑ ඉන්න. නැත්තම් මේ මෙතන මේ පූල් එක තියෙන ඒරියා එකෙත් ඔයගලන්ට පේනවා ඇති පහළ ඔයගලන්ට මෙතන පේන්නේ නැහැ. මේ වගේම තමයි පහළ තියෙන රූම්ස් ටික කෙලින්ම ඇක්සස් වෙන්නේ පූල් එකට. ඉතින් මේ පැත්ත පොඩ්ඩක් මදි. මොකද පූල් එක කාමරේ දොර අරපුවාම පූල් එකට එන්ට්‍රන්ස් වෙන්නේ. ඉතින් පූල් එක හැමෝම නාන තරක් නිසා ඉතින් ප්‍රයිවසි එක චුට්ටක් මදි මේ පැත්ත. හරි අපි බෑගේජස් ටික ඇවිල්ලා තියෙන්නේ. අපි ටිකක් අරගෙන පහළට යන්න. මෙන්න මේ වගේ පරණ ටයිප් එකට දොර දෙකේ තමයි තියෙන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ එන කොරිඩෝර් සයිඩ් එක. ඔන්න මිරර් එක තියෙනවා. මාස්ක් එක තියෙනවා. සෝප් එක තියෙනවා. ෂවර් කැප් නොමල්ටි සෙට් එකම තමයි තියෙන්නේ. ඔන්න හයර් ඩ්‍රයර් එකක් තියෙනවා. ටවල්ස් දෙක තියෙනවා. හරි ඉතින් මේකේ තියෙන්නේ ෂවර් එකක් තමයි තියෙන්නේ. බාත් ටබ් එකක් හම්බෙන්නේ නැහැ ඔයගලන්ට. ගොඩක් ලොකු නෑ බාත්රූම් එක ටක් පොඩි. ඉතින් හොඳයි අවුලක් නෑ. මේ හොටෙල් එක පරණ හොටෙල් එකක්. ඒක රිනෝවේෂන් කළා. මේ ගන්නට තාම හොඳට ඉතින් යනවා. එළඹ මේ පැත්තේ හොටෙල්ස් වල ඉතින් හරි අමාරුයි පාවිච්චි කරන ඕකන් පේනවා. ඉතින් මේ රස්ට් එක බැදලා තියෙන්නේ මේ හැම මේ යකඩ ඒ මේ රස්ට් එක බැදලා තියෙන්නේ. ඉතින් මේ කුටුත් ඉතින් මේ අවුවට දෙමින් වේලෙනවා වැස්සට තෙමෙනවා. දැන් මේක ඔයගොල්ලන්ට වෙලා ඉන්නේ ටුට්ටක් ඉතින් පරිස්සමට ඉන්න ඕනේ. පොඩි කට්ටිය එහෙම ඉන්නවා නම් ඉතින් බර දාන්න එහෙම බෑ. බර වුණොත් ඉතින් පහළ තට්ටුවට තමයි යටෙන්නේ. රයිට් ඉතින් කොහොම තමයි වෙන්නේ. ඉතින් අපි දවඩින් යනවා පල්ලෙහා පූල් එකේ පැත්තට හොටෙල් එකේ පැත්තට කොට රමත් දාන්න. හරි අපි හම්බෙමු එහෙම වුණොත්. පහළට ගිහලා කොහොමද හොටෙල් එක කියලා බලලා රමත් දාලා හවසට යනවා පූල් එකේ පැත්තට. ඉතින් ඩිනර් වලින් ස්ටාර්ට් කරන්නේ. ආයෙත් දෙන අපිත් එක්ක පූල් එකටත් ගිහිල්ලා ඊපස්සේ බලමු ඩිනර් පැත්තට යන්න කොහොමද කියලා. රයිට් එහෙනම් ඩිනර් එකේදී හම්බෙමු. රයිට් ගයිස් ඉතින් ඔන්න අපි එළියට ආවා. ෆුට්බෝල් කියලා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මෙතන පේන්නේ මේ මේන් රෙස්ටොරන්ට් එක ඒගොල්ලන්ගේ. ඉතින් කෙලින්ම බීච් එක තමයි තියෙන්නේ. ඔන්න ලස්සනට තියෙනවා බීච් එක. රයිට් මං කිව්වා හරි මේ රූම්ස් වලට තියෙනවා පොඩි ටෙන්ට් එකක් එක්ක. පූල් ඒරියා වල තියෙන චෙයාර් එකක් තියෙනවා තියලා. අර අපි හිටපු ඒරියා එකේ ඒක නෑ මේ ආවල් ටික ලොකුයි. ලොකු බීච් එකක් තියෙනවා. ඉතින් අර මං කිව්වා වගේ ඔයගලන්ට පේනවා ඇති අර පැත්තේ තියෙනවා පූල් එකත් එක්ක රූම්ස් වගේක්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති අර අංකල් කෙනෙක් ඉන්නවා ඉඳගෙන ඒ ඒරියා එකේ රූම්ස් ටිකේ ඔක්කොම බැල්කනි එක ඕපන් වෙන්නේ මේ සී view එකට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ පැත්ත ටිකක් ප්‍රයිවසි පැත්තේ පොඩ්ඩක් කේස් එකක් තියෙනවා නේද? ඒ රූම් එකේ කට්ටිය හැම වෙලේම කර්ටන් වහන් ඉන්න ඕනි. දැන් අපි මේ යනවා වගේ කට්ටිය හවස් වෙනකොට මේකේ සෑහෙන්න කට්ටියක් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට ඉතින් ඇත්තට හැම වෙලේම කර්ටන්ස් වහගෙන තමයි ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඕපන් කරන් ඉන්න පුළුවන් ඉතින්. මේ ප්‍රශ්නයක් නැත්තම් මේකේ එසේ චුට්ටක් තියෙනවා. රයිට් ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අනිත් පූල් එක. ඒකේ බේබි පූල් එකකුත් තියෙනවා කිව්වා.
ඉතින් හවස 5ට වොලිබෝල් සෙෂන් එකක් තියෙනවා කියලා දානවා. මේ ඉතින් වොලිබෝල් කෝට් එක. ඒගොල්ලන් ඉවෙන්ට් එකක් තියෙනවා උදේ ස්ක්‍රැචින් දාලා තිබ්බා ඊට පස්සේ මොකද ඔයගොල්ලෝ අතන මම ඔයාලට පෙන්න වීඩියෝ එකේ එතන ඒ වගේ සෙෂන් කීපයක් arrange කරලා තියෙනවා. මෙතන ඩේ අවුට් එකක් යන සීන් එකක් තියෙන අද. මෙතන තියෙන්නේ normal පොඩි pool එකත් එක්ක අතන restaurant එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. outdoor restaurant එකක්. ඉතින් ඊයේ පොඩ්ඩක් වැහලා තිනවා මට පේන විදිහට මේ ඔක්කොම මේ mattress දෙමිලා. තාම වැඩ යනවා හොටෙල් එකේ. මේ පොඩි පොඩි හට් ඒගොල්ලෝ හදනවා. ඉතින් ඒගොල්ලෝ ඇතුල් වෙනකොටම ලොකු විස්තරයක් කියනවා මේක පබ්ලික් බීච් එකක්. ඉතින් ඒ කිව්ව විස්තරෙම තමයි මේගොල්ලෝ මෙතන මේ බෝඩ් එක ගහලා තින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති swimming in the sea is at your own risk. ඉතින් ඒගොල්ලෝ වගේ කියන්නේ අපිට රිස්ක් එකක් අරන් ඕන්ලාවක ඉල්ල නඩපුණා. දැන් අර පැත්තේ ඔයගොල්ලන්ට පේන ඇති කට්ටිය නානවා. මාත් දික්කල් පේනවා හරිය මේ පැත්තේ කට්ටිය නානවා පේනවා. එතන අර පොඩි ගල් පාරයක් ඉස්සරහට තියෙන හන්ද ඒ හරිය පොඩක් රැල්ල කැඩිලා එන්නේ. ඉතින් හවස්සරුවට චුට්ටක් ගිහලා නාලා එන්න පුළුවන්. මේ හැරි නම් කෙලින්ම ඕපන් තියෙන්නේ. ඉතින් මේ බෝන් ෆයර් එකක් ගහන්න ඇස්තිකලා තියෙනවා. මේක නම් ටිකක් පොඟලා තියෙන්නේ. මේක නම් ගහන්න බැරි වෙයි අද. ඉතින් අර පැත්තෙත් උරන්න පේනවා කට්ටිය ඉන්නවා. උතන එහා පැත්තට ගියාම තමයි උතන දෙන්තට ඕපන් බීච් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒ හරිය තමයි ඔය උතන කට්ටිය ඇවිල්ලා නාන්නේ. ඒ උතනින් එහාට තමයි තියෙන්නේ අර ඈත පේන බිල්ඩින් සෙට් එකක් තියෙනවා. ඒ හරිය තමයි තියෙන්නේ සිනමන් ලගේ සිනමන් බෙහෙතර බීච් එකයි තාල එකයි. රයිට්. ඉතින් මෙන්න මේ view එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ හොටෙල් එකේ ඈතට. ඒ හොටෙල් එක ලස්සනයි. දිගට තියෙන හොටෙල් එකක්. මම හිතන්නේ ෆස්ට් ටයිම් මේ හොටෙල් එක දැක්කේ මේ මුකුත් නැහැ කෙලින්ම මෙතනින් පටන් ගත්තට පස්සේ මේ දිගටම අතනටකම් තියෙන හොටෙල් එක එකම ඩිසයින් එක. රයිට්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තනකොළ ටික මාර ලස්සනයි. අර අපි දෙන්නා ගියපාර තූරයනේ. තූරයකට ගියා ඉකස්පේස් ලා. ඉතින් ඒ හොටෙල් එකෙත් මේ වගේ කොළ පාට ලස්සන තනකොළ ටික ඇති මේ මාර ලස්සනයි. ඕම තමයි ඉතින් අපේ දවස් දෙක දැන් ගෙවෙන්නේ මේකේ. ලොකුට ඇවිදින්න තරක් නැහැ හොටෙල් එකේ. හොටෙල් එකට පාරෙන් ආපු ගමන් ඇතුළට ආවට පස්සේ මේ ඒරියා එක තමයි තියෙන්නේ. ඉතින් මොකුත් කරන්න කියන ලොකු දෙයක් නැහැ. අපිට නාලේ කියන ටික ඉක්මා පොඩ්ඩක් ඉඩ කඩේව තිබ්බා. මේක ඉතින් පීනන්න තමයි තියෙන්නේ. දවස් ඉතින් මට මේ විදිහට දැන් පොඩ්ඩක් ඇවිදලා ගල්ලා ඉතින් හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න පුළුවන්. ආදී පූල් එකේ තමයි ඉන්න තියෙන්නේ ඉතින්. දැන් අදලා ක්ලයිමේට් එක හොඳයි. අවුව එහෙම නැහැ. තව ටිකකින් පූල් බහින්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද හවසට තමයි කට්ටිය ඉන්නේ. දැන් ඊපෙතනේ හිටියා රෙස්ටොරන්ට් ඒරියා එකේ. රයිට්. ඉතින් අපි හොටෙල් එකේ ලොකු විස්තරයක් ඕකට කියන්න නැහැ මේකේ. මේ වගේ තමයි තියෙන්නේ. මට පේන්නේ මේ ඩේ අවුට් ෆන්ක්ෂන් එකක් එහෙම ගන්න හොඳ හොටෙල් එකක් වගේ තමයි පේන්නේ. තියෙන විදියට. ඔන්න ඉතින් මෙතනත් ඔරුවක් තියෙනවා. මේගොල්ලන් හොටෙල් එකට එන තැනත් මම දැක්ක මේ ඩිසයින් එකේ මේ ඉදිරියම මේ රුවලක් හදලා ඒක ඒකෝසර් දෙන්තර කියලා ගහලා දෙනවා. ඉතින් ලස්සනයි වැඩි. රයිට්. ඉතින් මෙතන දැන් අර ඔයගොල්ලන්ට පේන ඇති අතන net එකක් දාලා දෙනවා. ඒ හරිය මේ හොටෙල් එක ඉවර වෙනවා. අපේ කාමරේ මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. මෙතන තියෙන ඔන්න pool area එක මීටර් 12ක් ගැඹුරුයි. අනේ 1.2 මීටර්. මේ පොඩි size එකක්. ඉතින් අපිට හරියන size එකේ නැත්තම් මෙතන තියෙනවා තා රෙස්ටොරන්ට් එකක් පොඩි මොකක් හරි. ඔයාලට පේනවද? ලස්සන view එකක් තියෙනවා. හොටෙල් එකේ.
Hi guys, good morning. ඉතින් ඔන්න අපේ දෙවෙනි දවස් අද දෙවෙනි දවස් කියන්නේ ඊයේ දවල්නේ අපි ආවේ. ඉතින් අද අපි ඉන්නේ දෙවෙනි දවස. ඉතින් අපි හෙට තමයි ලීව් වෙන්නේ. ඉතින් ඔන්න දැන් බ්‍රෙක්ෆාස්ට් වලට යන්න ළඟයි. ඊයේ බ්‍රෙක්ෆාස්ට් ඩිනර් එක තිබුණේ 7:00 10:00 ටයිම් එක. දැන් අදත් මෙහි 7:00 10:00 වෙන්න උදෙත්. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නුවේ මම මේ ඔන්න පෙන්නන ආස පොඩි පොදියකුත් වැටෙනවා. අලුවකුත් තියෙනවා. අර පැත්තෙන් පොඩි අවුමකුත් දාගෙන එනවා. ඉතින් ඩිනර් හොඳයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මතකද අපි හැබිටට් එකේ වීඩියෝ එක දාලා තිබ්බා. මේ හැබිටට් එකේ තියෙන ඉඩකඩ වගේ තමයි තිබුණේ. ඇත්තටම ඊට වඩා ටිකක් ලොකු ඉඩකඩක් තිබ්බා. ඊයේ හොටෙල් බෑන්ක් වලින් ගොඩක් කට්ටිය වෙලා තිබ්බා. ඒකන් ඕනර්ස්වත් හිටියා. ඒනවල මේ ෆුඩ් රේන්ජ් එක පොඩ්ඩක් අඩුයි සාපේක්ෂව මම හිතුවට වඩා. හැබැයි ඔව් ඩෙසර්ට් කොන එක ඇත්තටම අඩුයි. ඔව් චුට්ටයි තිබුණේ. ඒගොල්ලෝ අන්තිම වෙද්දී මම දන්නේ චොක්ලට් පුඩින් එකක් තිබ්බ මොකක් කරේ ඒක රීෆිල් කරන්නත් නැහැ. ඒක ඉවර වෙලා මේ ඒගොල්ලෝ වෙනම ඒකට ජෙලි වගේ දෙයක් තමයි ගෙනල්ලා තිබ්බේ. ඉතින් කැමරසයි. හොඳට තිබ්බා ලයිව් කුකින් ස්ටේෂන් දෙකක් තිබ්බා. තුනක් තිබ්බා. ඉතින් කෑම හොඳයි. කෑම ප්‍රශ්නයක් නෑ. කෑම රහයි. අර තියෙන ප්‍රමාණය පොඩි. ඒ වුණාට කෑම රහයි. හොඳටම හොඳයි. ඉතින් අපි දැන් යන් දවල් උදේ කෑමට බලමු උදේ කෑමට මොනවද තියෙන්නේ කියලා. එන්න අපිත් එක්ක යන්න. I am sitting all alone now. I'm nervous to the bone. The lack of patience drives me crazy. So I keep staring at my phone. Yes, I'm falling in love with this boy I just met. It's been days since our first kiss. Should I call or should I wait for it? Hey, it's me calling. Don't know what else to say. You make my blues fade away. I'm free falling. I don't know what else to say. No one makes me feel this way. Da, 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 da. I try to think of the things that I like, but nothing really tastes the same. Oh yes, the picture of him on my mind makes me call him up again. Yes, I'm falling in love with this boy I just met. It's been days since our first kiss. Should I call or should I wait for it? Hey, it's me calling. Don't know what else to say. You make my blues fade away. I'm free falling. I don't know what else to say. No one makes me feel this way. Boy, the way you touch me like you do. Time stops when I'm with you. I don't know if you want me like I want you. Hey, it's me calling. I don't know what else to say. No one makes me feel this way. Me calling. Don't know what else to say. You make my blues fade away. I'm free falling. I don't know what else to say. No one makes me feel this way. The things that I like, but nothing really tastes the same. Oh yes, the picture of him on my mind makes me call him up again. Yes, I'm falling in love
ඉතින් ඔන්න අපිට හොටෙල් එකෙන් දවල් දුන්නා ගෙනල්ලා අන්න ඒගොල්ලන් ගානේ අපේ ඇනිවර්සරි කේක් එක. ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් කේක් එක හම්බුනේ අපිට. ඉතින් ඔන්න දිල් මට දුන්න ගිෆ්ට් තියෙනවා, මම දිල්ට දුන්න ගිෆ්ට් එක තියෙනවා. රයිට්. ඉතින් ඒගොල්ලන්ට කිව්වහම අපේ ඇනිවර්සරි කියලා ඒගොල්ලන්ගේ මෙන්න මේ වගේ කේක් එකක් ඕගලන්ට ගන්න පුළුවන්. ඒක ෆ්‍රී ඔෆ් charge, කිසිම ගාණක් අය වෙන්නේ නැහැ. හරි. ඉතින් පොඩ්ඩක් වැස්ස තියෙනවා. ඉතින් ඒක හන්ද අපි දෙන තාම රූම් එකට ඉන්නේ. මාර වැස්සක් තියෙනවා. ඉතින් දැන් වැස්සක් මුදල් ටිකක් සරයි. ඉතින් අපි දෙන්න ලන්ච් එකට. දැන් වෙලාව 1ට කිට්ටුයි. ඉතින් පරක් වෙලාවේ උදේ කාපු ගමනේ ඉතින් උදේ බ්‍රේක්ෆාස්ට් එකත් හොඳට තිබ්බා. පොඩ්ඩක් අඩුපාඩුකට වගේ දකින්නේ ඩෙසර්ට් කෝනේ ටිකක් එඩිෂන් මදි. උදේ දුන්න ෆෘට්ස් විතරමයි. ඉතින් අපි බලමු ලන්ච් එක කොහොමද කියලා. කෑම අතින් අවුලක් නැහැ. කෑම ටික හොඳට තිබ්බරහයි. එඩිෂන්ස් ලොකු ප්‍රමාණයක් නැහැ. නමුත් කෑම හොඳට තියෙනවා. සලාඩ් කෝනගේ බ්‍රෙඩ් කෝනගේ හොඳටම තියෙනවා. රයිට්. එහෙනම් අපිත් එක්ක යන්න ලන්ච් එකට. ඕකේ.
ඔන්න ඕගොල්ලන්ට දැන් හොටෙල් එක පෙන්නනවා මම බීච් එකේ ඉඳන්. අර පේන උස පොල් ගහ ගාවට පොඩ්ඩක් එහාට යනකම් වගේ සම්පූර්ණයෙන්ම හොටෙල් එක තියෙනවා. අර අතන පේන බිල්ඩින් එකෙන් තමයි හොටෙල් එක ඉවර වෙන්නේ. තේරුණාද? ඉතින් ජිම් එක, රෙස්ටොරන්ට් එක, ටුනර් රෙස්ටොරන්ට් එක ඒ ඔක්කොම තියෙන මේ පැත්තේ. ඔයාලා පේන දැන් කට්ටිය වොලිබෝල් ගහනවා. මේ හැමදාම හවස 5ට වොලිබෝල් මැච් එකක් මේගොල්ලෝ ඇරේන්ජ් කරලා තිනවා. වැස්සේ නැත්තම් වොලිබෝල් ගහන්න පුළුවන්. දැන් අපි දෙන්නත් බැඩ්මින්ටන් ගහලා ආවේ මෙතන මේ පැත්තේ පූල් එකේ. කිට්ටුව මේ ඉතින් ඒව ඔක්කොම ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙන්නේ. ඒගොල්ලන් පැකේජ් එකක් මොකුත් නැහැ. ඒගොල්ලන්ට කාවුගේ හරි එතන ඉන්න පූල් බෝයි එකකින් හරි කාගෙන් හරි ඇහුවාම මේ ඒගොල්ලෝ අපේ බැට් රැකට්ස් දෙකයි ෂටල් එකයි දෙනවා. මේ නැත්තම් මේ මැච් එකක් වගේ ගහනවා නම් බැට් එකයි බෝලයි ඒ ඔක්කොම දෙනවා ඒගොල්ලෝ. ඉතින් මොකද ලොකු ඒරියා එකක් තියෙනවා මේකේ ඔයාලට පේනවා. ඉතින් මේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ ඒරියා එකේ සෙල්ලම් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න අපි දෙන්න පොඩ්ඩක් රැල්ල පා ගන්න කියලා ආවා. රයිට් එහෙනම් ඉතින් රැල්ල පා ගන්න. Caught a little bit of magic in your eyes last night. You were shooting pool, we were taking shots under the dim lights. Got a little smile that knocked me off of my seat. I started falling for you. And I didn't know what to do, but I knew that I had to make a move. From the moment that I watched you walk into my life, yeah, I just knew that I had to make a move. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවා ඇති මේ වගේ මේකේ ඇවිදගෙන යන්න පුළුවන් සෑහෙන දුරකට. මේ බීච් එකේ මම මේ එකෝ එකේ හැපැත්තෙන් අපිට පේන අනිත් හොටෙල් එක ටාජ් බෙන්තට වෙන්න ඕනේ. මොනවදලා? මේ හරි ගැඹුරු නෑ මේ ඔක්කොම තින්නේ වැල්ල. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි එක්කෙනෙක්වත් බය නැතුව එක්කන් එන්න පුළුවන්. ඔයාලට පෙරදි කට්ටිය නානවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හරි සම්පූර්ණ වැල්ල මේ. අර අතන ඈත පේන අයිලන්ඩ් එක ඔයගලන්ට මතක ඇති අපි ගියා බාබේරියන් අයිලන්ඩ් කියලා සිනමන් බේ බේරුවල ඉද්දිනේ. සිනමන් බේ බේරුවල ඉද්දි අපි අර ඈත පේන අනිත් අයිලන්ඩ් එක ඕකේ තමයි අර මේ ලයිට් හවුස් එක තියෙන්නේ. ඒකට තමයි අපි ගියේ අපේ සෙකන්ඩ් ඇනිවර්සරි එකට. ෆස්ට් ඇනිවර්සරි නේ. ඔව් ෆස්ට් ඇනිවර්සරි එක අපි ගියේ ඒකට. සෙකන්ඩ් ගියේ. රයිට් ඔන්න අපි මුහුදේ ඉඳලා ඔන්න දැන් අපි යනවා පූල් එක පැත්තට. ඉතින් දැන් තියෙන්නේ පූල් බහින වෙලාව. එදිනේ ඉතින් ඔයගොල්ලන්ට වෙන්න මේ ස්පෝර්ට් ඉවෙන්ට් උත් ඕනනම් මෙහෙන් කරන්න පුළුවන්. ඒක මේකල හොටෙල් එකේ පැකේජ් යන්නේ පිට තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ කතා කරගෙන කරන්න පුළුවන්. රයිට් එහෙනම් යන් අපි පූල් එකට. Make a move. And I knew that I had to be with you. I just knew that I had to be with you. Thought about us eating breakfast in my bed. We were holding hands, I was making plans, a future so bright. Caught a lift uptown, down by the bay, under the stars. I started falling. guys, ඉතින් ඔන්න අපි අද ලීව් වෙන්න යන්නේ. අපි ලන්ච් එක ගත්තා. ඉතින් ඔයගලන්ට මම ෆුල් බෝට් පැකේජ් එකේ ඩීටේල් තමයි ගෙනාවේ. අපි දවස් දෙකක් මෙහි හිටියා. ඉතින් දෙවෙනි දවසේ දී මීල් ප්‍රෙපරේෂන් එක අපි ඕනට කිව්වේ නැහැ. ඉතින් අද දීපාවලි දවසේ කෑම හොඳට තිබ්බා. ලන්ච් එක හොඳට තිබ්බා. ප්‍රශ්නයක් නැහැ. වේරියේෂන් ගොඩක් තිබ්බා. ඉන්දියන් මෙනු එකට ගොඩක් තිබුණේ නැහැ. කෑම හොඳයි. මොකද මම කිව්වා වගේ අර ඩෙසර්ට් පැත්තේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඩෙසර්ට් වලට ඇත්තටම තිබුණේ හැමදාම තිබුණ නෝමල් ටිකම තමයි. ඇත්තටම ඒක ෆුඩ්ස්ම තමයි තිබුණේ. රයිට්. ඉතින් මම සාමාන්‍ය ඩීටේල් ටිකක් කියන්න ඔයාලට මේ තියෙනවා. දාන්න නැති මොකද
හරි කට්ටිය ඉතින් අපි කිව්වා හොටෙල් එක ගැන විස්තර කරන්න කියන්න මං කියලා. ඉතින් හොටෙල් එක හොඳයි. කාමර තිබ්බ කොහොමද 100ට කිට්ටුවට වගේ කාමර තියෙනවා. ඔව්. ඊට පස්සේ කෑම හොඳයි. කෑම ප්‍රශ්නයක් නැහැ. කෑම රහ ඇත්තටම කෑම හොඳයි. වේරියේෂන් ගත්තොත් ටික මීට් පැත්තට බර කෑම තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. හැබැයි ඉතින් කෑම රහයි. අවුලක් නැහැ. තිබිච්ච ටික හොඳයි. බ්‍රෙඩ් කෝන් එක ටිකක් හොඳටම තියෙනවා. සලාඩ් කෝන් එකත් එච්චරම ලොකු නෑ. මේන් කෝස් එකත් සාමාන්‍ය මට්ටමේ සාමාන්‍යයෙන් මේන් කෝස් එක 8කට වගේ ඕනේ. ඩිෂ් 8ක් හෝ 10කට වගේ තමයි උඩරිම යන්නේ ඒගොල්ලෝ. ලයිව් කුකින් ස්ටේෂන් තිබුණා දවස් දෙකේම තිබ්බ උදේ දවල් රෑ තුනම ලයිව් කුකින් ස්ටේෂන් ටිකක් තිබ්බා. දෙකක් තුනක් තිබ්බා ඉතින්. ඉතින් ඒක ටිකක් හොඳයි. ආයේ ඩිසර්ට් නම් ඔව් ඩෙසර්ට් තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ හොටෙල් එකේ. ඩෙසර්ට් වලට ඇත්තම කියනවා නම් තුන් වේලටම වගේ තිබුණේ ෆෘට්ස් විතරයි. අඩු ගානේ අයිස්ක්‍රීම්වත් තිබුණේ නැහැ. ෆෘට්ස් එක්ක සාමාන්‍යයෙන් මොනම හොටෙල් වල මෙච්චර කාලෙට අයිස්ක්‍රීම් අඩු ගානේ වැනිලා අයිස්ක්‍රීම් එකක් හරි තියලා තියෙනවා. ඉතින් අයිස්ක්‍රීම් එකක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ උදේට නම් ඇත්තටම ෆෘට්ස් විතරමයි වෙන කිසිම දෙයක් නැහැ. කර්ඩ් ටිකක් තිබ්බා දවස් දෙකක් විතර. එච්චර තමයි. ඔව් ඊට පස්සේ අද තමයි තිබුණේ ෆෘට් ගැටෝ එකක් තිබුණා. කේක් එකක් වගේ එකක් තිබුණේ. ඉතින් ඒ එච්චර තමයි. ඉතින් ඩිසර්ට් පැත්ත පොඩි ප්‍රශ්නයක් තියෙනවා හොටෙල් එකේ. අරෙන්න බීච් ඇක්සස් එක හොඳට තියෙනවා. පූල් දෙකක් තියෙනවා. හොඳයි. සර්විස් එකත් වරදක් නැහැ ඉතින්. දැන් අපි චෙක් අවුට් වෙන්න 12ට අපි කාර් කීයක දුන්නා. ඉතින් ඒගොල්ලන්ගේ රිසෙප්ෂන් එකට දැන් හවස ලන්ච් එක අරගෙන එනකොටත් බෑග් ටික ඔක්කොම කාමරේ. ඉතින් කේක් ඇනිවර්සරි කේක් එක තිබ්බා. ඒක පැක් කරලා දෙන්න කියලා කිව්වා. ඒක පැක් කරලත් නැහැ. අපි තව විනාඩි 20ක් විතර එතන බලන් හිටියා බෑගේජස් ටික එනකනුයි කේක් එක පැක් කරලා දෙන්නකොට. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් වෙලේ ලොන් වීකෙන්ඩ් එක නිසා කට්ටිය පොඩි අඩු ගතියක් වගේ තියෙන නැති. ඉතින් කොහොම හරි හොටෙල් එක සාමාන්‍යයෙන් ඉතින් හොඳයි. ඇත්තටම සාමාන්‍ය හොඳ හොටෙල් එකක්. බීච් ඇක්සස් තියෙන හන්ද ඉතින් කාමරේට හැම කාමරයක්ම ෆේස් කරලා තියෙන්නේ බීච් එකට. ඉතින් ලස්සනයි. සාමාන්‍ය හවසට කාමරේ ඉඳන් උනත් ඉන්න පුළුවන්. පහළ තට්ටුවේ ඉන්න කට්ටියට කෙලින්ම අර පූල් ඒරියා එකේ තියෙනවා වගේ චෙයා එක දීලා තියෙනවා. ඉතින් ඒකේ හොඳට නිදාගෙන ඉන්න පුළුවන්. හවසදී වැස්සත් ප්‍රශ්නයක් තියෙනවා. එතන ඉන්න බෑ. නැත්තම් එක පැත්තක සම්පූර්ණයෙන්ම අපි නාපු පූල් එක පැත්තේ සම්පූර්ණයෙන්ම කාමරේට කෙලින්ම ඇක්සස් එක තියෙන්නේ පූල් එකට. ඒගොල්ලන්ට වෙනම ලැඩ් එකක් තියෙනවා පූල් එකට බහින්න. ඉතින් කාමරෙන් කෙලින්ම පූල් එකට, පූල් එකෙන් කෙලින්ම ආයේ කාමරේට තමයි යන්න දෙන්නේ ඒගොල්ලන්ට. ප්‍රයිවසි පැත්ත මම අර කලින් කිව්වා වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒරෙන් හොටෙල් එක හොඳයි. හරි. ඉතින් අපි ආයේ වීඩියෝ